අපි ජීවත් වෙන මේ ලෝකේ බහුතරයක් වුණු ඍණාත්මක මිනිස්සු මැද ඉහළ සංඛ්‍යාතයක් සහිත මිනිස් ආත්මයන්ද හොඳින්ම ජීවත් වෙනවා. බැලූ බැල්මට අන්නේ විදියට ජීවත් වෙන මිනිස්සු සාමාන්‍යයි වගේ පෙනුනට ඇත්තටම උන්ට ආවේනික වෙච්ච විශේෂ ලක්ෂණ පවතිනවා. අන්නේ විදියට ඉහළ සංඛ්‍යාතයක් හයි වයිබ්‍රේෂන් එකක් තියෙන මිනිස්සු ජීවිතේ සතුටින් නිදාස ජීවත් වෙනවා වගේම ඔවුන්ගේ දියුණුව අත්පත් කරගන්නවා. මේ ඔබට පෙනෙන රූපේ සටහන් කර ඇති විදියටම වයිබ්‍රේෂන් ඇනලිසිස් චාර්ට් එකට අනුව මේ දම්පාට නිල්පාට කොටස්වල සෑම විටම තමන්ගේ සංඛ්‍යාතය පවත්ව ගන්න මිනිස්සු හයි වයිබ්‍රේෂන් එකකට පැහැදිලිවම උරුමකම් කියනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ අන්නේ විදියට හයි ෆ්‍රීකවෙන්සි එකක් ඉහළ සංඛ්‍යාතයක් තියෙන මිනිසුන්ගේ ලක්ෂණ 10ක් වගේම ඔබේ ජීවිතේත් කොහොමද අන්නේ විදියට හයි ෆ්‍රීකවෙන්සි එකක් හදාගන්න ඒ ලක්ෂණ 10 ගලපගන්නේ කියන කාරණාව. ඉහළ සංඛ්‍යාතයක් සහිත මිනිස් ආත්මයක මිනිසෙකුගේ පළවෙනි ලක්ෂණය තමයි කුඩා දරුවන් සහ සතුන් ඔවුන්ට විශේෂයෙන් ආකර්ෂණීය වීම. මිනිසුන්ට වඩා සතුන්ට හොඳින්ම සංඛ්‍යාතයන් දැනෙනවා වගේම අපිට ටච් කරන්න බැරි ෆ්‍රීකවෙන්සි ලෙවල් පවා ඔවුන්ට හොඳින් ඇහෙනවා. ඒ වගේම තමයි කුඩා දරුවන්. ඔවුන්ට નિરાයාසයෙන්ම ඉහළ සංඛ්‍යාතයක් ස්වාභාවිකවම ලැබිලා තියෙනවා. අන්න එකට හේතුව තමයි මිනිස් මනස කුඩා කාලේ ඍණාත්මක විදියට වැඩසටහන්ගත නොවීම. කුඩා දරුවන් සහ සුබාදාම විශ්වය අතර තියෙන ગેප් එක අඩුයි වගේම ඒ නිසාම හයි ෆ්‍රීකවෙන්සි එකක් ඉහළ සංඛ්‍යාතයක් කුඩා දරුවන්ට තියෙනවා වගේම අන්නේ සංඛ්‍යාතයට සමාන දේවල් උන්ට බාහිරින් දැනෙනවා ඒ වගේම හොඳින්ම ඇහෙනවා. ඉතින් අන්නේ හේතු දෙක නිසාම සතුන්ට වගේම කුඩා දරුවන්ට මේ ඉහළ සංඛ්‍යාතයක ඉන්න මිනිස් ආත්මයන් හොඳින් දැනෙනවා. අන්නේ විදියට බලවත් වයිබ්‍රේෂන් එකක් හයි ෆ්‍රීකවෙන්සි එකක් තියෙන මිනිස් ආත්මයන්ට සතුන් වගේම කුඩා දරුවන් નિરાයාසයෙන්ම ආකර්ෂණය වෙනවා වගේම ඔවුන් සමග ජීවත් වීමට කැමැත්ත ඇති කරගන්නවා. ඒ වගේම තමයි මේකේ අනිත් පැත්තත් අඩු වයිබ්‍රේෂන් එකක් සංඛ්‍යාතයක් තියෙන මිනිස්සු කුඩා දරුවන් වගේම සතුන් පවා ප්‍රතික්ෂේප කරනවා. අන්න එක තමයි අපි විශේෂයෙන්ම බල්ලන් පූසන් සමහර මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කරලා ඔවුන්ව සපා කන්න ඉදිරියට යන්නේ. ඒ වගේම වැඩිපුර ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ට හානි කරන්න ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම තමයි කුඩා දරුවන් සමහර මිනිස්සුන්ගේ අතට යන්න බය වෙලා වැඩිපුර අඬන්නේ ඔන්න ඔය වයිබ්‍රේෂන් එක අඩු මිනිස්සු නිසායි. මීළඟට ඉහළ සංඛ්‍යාතයක් ෆ්‍රීකවෙන්සි එකක් සහිත බලවත් මිනිස් ආත්මයක දෙවන ලක්ෂණය. අන්න එක තමයි ඔවුන්ගේ මානසික සාමය සහ සංසුන්භාවය ස්ථීරව පැවතීම. මෙන්න මේ විදිහට ඉහළ සංඛ්‍යාතයක් තියෙන මිනිස්සුන්ගේ මානසික අභ්‍යන්තරේ සෑම විටම එකම ගින්දරක් පත් වෙලා තියෙනවා වගේම තමන්ගේ ජීවිතයේ සෑම තැනම නොවෙනස්ව පවතින සාමයක් සහ සංසුන්භාවයක් මානසික අභ්‍යන්තරයේ පවතිනවා. ජීවිතේ තමන්ගේ ඉදිරියට එන ඕනෑම සිද්ධියකදී ඕනෑම මිනිස්සෙක් කරහා අන්නේ මානසික නිදහස සංසුන්භාවය ඔවුන්ගෙන් අහිමි වෙන්නේ නැහැ වගේම ඒ ඉක්මනින්ම නැවත යථා තත්ත්වයට පත් වෙලා ඔවුන්ගේ මානසික අභ්‍යන්තරේ ස්ථීරව පවතිනවා. අන්නේ විදියට ඉහළ සංඛ්‍යාතයක ඉන්න මිනිස්සු තමන්ගේ ජීවිතේ ප්‍රශ්න අභියෝග එනකොට අන්නේවට ප්‍රඥාවන්තව සංසුන්ව උත්තර දෙනවා වගේම ඒවා පහසුවෙන් ජය ගැනීමේ හැකියාවද තියෙනවා. ඔවුන්ට තමන්ගේ මනස ගැන හොඳ අවබෝධයක් හොඳ කියවීමක් තියෙනවා වගේම ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න මනස හොඳට පුරුදු පුහුණුවීම් කරලා තියෙන නිසා ඔවුන්ගේ සංඛ්‍යාතය සැබෑවටම ඉහළයි. මීළඟට ඉහළ සංඛ්‍යාතයක් සහිත මිනිස් ආත්මයන් වල තුන්වන බලවත් ලක්ෂණය තමයි තමන් නොහඳුනන මිනිස්සු පවා ආශ්‍රයයට කැමති වීම. තමන්ගේ ජීවිතයේ නිතර තමන් ආශ්‍රය නොකරන ආගන්තුක මිනිස්සු පවා අන්නේ විදියට ඉහළ සංඛ්‍යාතයක් තියෙන මිනිස්සු එක්ක කතා කරන්න ඇසුරට ස්වභාවිකවම පෙළඹෙනවා. ඇතැම් විට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ දේවල් පවා ඒ ඉහළ සංඛ්‍යාතයක් සහිත මිනිස්සු එක්ක බෙදා ගන්න ඔවුන් පෙළඹෙනවා වගේම ඔවුන්ට ලොකු සතුටක් නිදහසක් ඔවුන් එක්ක අදහස් හොමාරුවේදී හොඳින්ම දැනෙනවා. ඉහළ සංඛ්‍යාතයක ජීවත් වෙන මිනිස්සුන්ගේ ඒ වයිබ්‍රේෂන් එකේ පවර් එක නිසාම අන්නේ විදියට මිනිස්සුන්ට නුපුරුදු භාවය නැති වෙන්න පුළුවන් වගේම පළමු වතාවට මුණ ගැහෙන මිනිස්සු පවා සුහදව කතා කරලා පැය ගණන් ජීවිතේ බෙදා ගන්න පෙළඹීම ස්වාභාවික ලක්ෂණයක් වෙනවා. මීළඟට ඉහළ සංඛ්‍යාතයක් සහිත මිනිස්සුන්ගේ මිනිස් ආත්මයන්ගේ බලවත් හතරවෙනි ලක්ෂණය.
අන්න එක තමයි අනුකම්පාව සහ සහකම්පනය කියන්නේ ඔවුන්ට තවත් එක් හැඟීමක් නොවෙයි ඒක ඔවුන්ගෙන් පිටතට පැමිණෙන ස්වාභාවික ගුණාංගයක්. මෙන්න මේ විදිහට ඉහළ සංඛ්‍යාතයක් තියෙන මිනිස්සුන්ට අනිත් මිනිස්සුන්ව හොඳට දැනෙනවා වගේම ඔවුන්ගේ ප්‍රශ්න හොඳින් තේරෙනවා. ඒ වගේම ඔවුන් ගැන හදවතින්ම හිතන්න මෙන්න මේ ඉහළ සංඛ්‍යාතයක් තියෙන මිනිස්සු පෙළඹෙනවා. අනිත් මිනිසුන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු ඔවුන්ගේ සපත්තුවට බැහැලා බලන්න ඔවුන්ට පුදුම හැකියාවක් තියෙනවා වගේම ඒ ගැටලු දැනීමේ සහ තේරුම් ගැනීමේ හැකියාව නිසා හොඳ පිළිතුරක් ලබා දීමේ හැකියාවත් මෙන්න මේ හයි ෆ්‍රීකවෙන්සි මිනිස්සුන්ට තියෙනවා. අනිත් මිනිස්සුන්ව දැනෙනවා කියන්නේ මෝඩ විදියට සංවේදී වෙනවා කියන එක නෙමෙයි අවබෝධයෙන් අනිත් මිනිස්සයා ගැන අනුකම්පාව ඇතිවීමට. මීළඟට ඉහළ සංඛ්‍යාතයක් සහිත ඒ බලවත් මිනිසුන්ගේ පස්වන ලක්ෂණය. අන්න එක තමයි ශක්තිමත් සිරුරක් ලැබීම වගේම ලොකු එනර්ජි එකකින් ජීවිතේ කටයුතු කිරීම. හරියට පොඩි ළමයෙක් වගේ හැම වෙලෙම ඇක්ටිව් වෙලා දුවල පැනලා hina වෙලා හොඳින් සතුටින් තමන්ගේ ජීවිතේ වැඩ කටයුතු කරන්න මේ හයි වයිබ්‍රේෂන් එකක් තියෙන මිනිස්සු හැම වෙලෙම කටයුතු කරනවා. මොකද ඔවුන්ගේ මනසේ තියෙන ඍණාත්මක ශක්තිය ඔවුන් පාලනය කරලා තියෙනවා වගේම ඔවුන්ගේ සිහිය සහ හදවත ඍණාත්මක මනසට වඩා හොඳින් තියුණුව වැඩ කරනවා. අන්න විදියට මනසට ඔවුන්ව ඍණාත්මක කරන්න බැරි නිසා ඔවුන් දුවල පැනලා ව්‍යායාම කටයුතු තමන්ගේ වැඩ කටයුතු කරන නිසා ඔවුන්ට ශක්තිමත් සිරුරක් වගේම මනසක් ස්වභාවිකවම ලැබෙනවා. මීළඟට ඉහළ සංඛ්‍යාතයක් සහිත බලවත් මිනිස් ආත්මයක 6 වන ලක්ෂණය. අන්න එක තමයි ටොක්සික් මිනිස්සු අනිවාර්යෙන් ස්වභාවිකවම මෙන්න මේ ඉහළ සංඛ්‍යාතයක් සහිත මිනිස්සුන්ට අකමැති වෙනවා. මිනිස්සුන්ට හයි ෆ්‍රීකවෙන්සි එකක් තියෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ නෙගටිව් ෆ්‍රීකවෙන්සි එකක් තියෙන මිනිස්සුන්ට ඒක තදින්ම දැනෙනවා. උන්ගේ මනස ඍණාත්මක භාවයෙන් පිරීලා නිසා සතුටින් hina වෙලා ලොකු එනර්ජි එකක් එක්ක ඉන්න මිනිස්සුන්ට උන්ට ස්වභාවිකවම අකමැත්තක් හැඟෙනවා. බොහෝ විට සමාජයේ ඉන්නේ මෙන්න මේ විදියට නෙගටිව් මිනිස්සු නිසා ඇතැම් විට මෙන්න මේ විදියට හයි ෆ්‍රීකවෙන්සි එකක් තියෙන මිනිස්සුන්ට ගැටලු ප්‍රශ්න සමහර අවස්ථාවලදී වැඩි වෙන්න පුළුවන්. හයි ෆ්‍රීකවෙන්සි එකක් තියෙන මිනිස්සු ජීවිතේදී තමන්ට කරන්න පුළුවන් හදවතට අවංකව සෑම විටම අදහස් ප්‍රකාශ කිරීම සහ මිනිසුන්ට දේවල් කියන කරන එක විතරයි. එතනින් එහාට මිනිස්සු තමන් ගැන දරන මතය ඔවුන්ගේ පාලනයේ නැති බව ඔවුන් හොඳින්ම දන්නවා. මීළඟට ඉහළ සංඛ්‍යාතයක් සහිත බලවත් මිනිස් ආත්මයන් සතුව පවතින 7 වන ලක්ෂණය. අන්න එක තමයි ඔවුන්ට මානසිකව ශක්තිමත් ධනාත්මක මනසක් සහිත සහකරුවන් සහකාරියන් මුණ ගැනීම. මේ විශ්වයේ ඇතුලේ සමාන වයිබ්‍රේෂන් එකක් තියෙන මිනිස්සුන්ට දේවල් වලට සමාන දේවල් තමයි සෑම විටම ආකර්ෂණය වෙන්නේ. අන්නේ නීතිය නිසාම ජීවිතේ හොඳ වයිබ්‍රේෂන් එකක් තියෙන පවර්ෆුල් මිනිස්සුෙකුට මුණ ගැහෙන්න පුළුවන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ ඒට සමානම වයිබ්‍රේෂන් එකක් තියෙන තවත් මිනිස් ආත්මයක් සමග පමණයි. තමන්ව හොඳින් දැනෙන තේරෙන සාමකාමී සංසුන් ආත්මයක් සහිත ගැඹුරු සංවාදවලට යන්න පුළුවන් තමන්ව හුරුපුරුදු බව දැනෙන මිනිස් ආත්මයන් මෙන්න මේ බලවත් වයිබ්‍රේෂන් එකක් තියෙන මිනිසුන්ට ස්වභාවිකවම ආකර්ෂණීය වෙනවා වගේම ඔවුන්ට එකතු වෙනවා. ජීවිතේ සැනසීමෙන් සහ ප්‍රඥාවෙන් ජීවත් වෙන්න අනිත් විදිහට බලවත් සංඛ්‍යාතයක් සහිත මිනිසුන්ට බලවත් මිනිස්සු ආකර්ෂණය වෙනවා. මීළඟට ඉහළ සංඛ්‍යාතයක් සහිත හයි ෆ්‍රීකවෙන්සි එකක් තියෙන බලවත් මිනිස් ආත්මයන්ගේ 8 වන ලක්ෂණය. අන්න එක තමයි ඔවුන් සෑම විටම ත්‍යාගශීලී වගේම දේවල් નિરાයසෙන් බෙදා ගන්න උදව් කරන්න පෙළඹෙනවා. මෙන්න මේ විදිහට හයි ෆ්‍රීකවෙන්සි එකක් තියෙන මිනිස්සු තමන්ගේ ජීවිතේ ලැබෙන සෑම දෙයකම ස්තුතිවන්ත වෙනවා වගේම තෘප්තිමත්ව ජීවත් වෙනවා වගේම තමන්ට තියෙන සීමිත දේ පවා අනික් මිනිස්සු එක්ක බෙදාගෙන පාවිච්චි කරන්න පරිහරණය කරන්න කැමති මානසිකත්වයක් තියෙනවා. ඔවුන්ගේ ත්‍යාගශීලී බව නිසාම ජීවිතේ දේවල් ඔවුන්ට ලැබෙනවා වගේම අමාරු අවස්ථාවන් වලදී නොහිතන ආශිර්වාදයන් හැටියට ඒ කරන ත්‍යාගශීලී උපකාරයන් ඔවුන්ගේ ජීවිතේ පිහිටට එනවා. මීළඟට හයි ෆ්‍රීකවෙන්සි එකක් තියෙන බලවත් මිනිස් ආත්මයක බලවත් මිනිසෙකුගේ ඔවුන්ට තියෙන 9 වෙනි ලක්ෂණය. අන්න එහෙම බලවත් සංඛ්‍යාතයක ඉන්න මිනිස්සු සෑම පිටම අත්හැර දැමීමට සමාව දීමට දක්ෂකම් පානවා. තමන්ගේ ජීවිතේ සුදුම මිනිස්සුත් නැහැ, කළුම මිනිස්සුත් නැහැ. ඉන්නේ සුදු කළු මිශ්‍ර මිනිස්සු පමණයි කියන එක උන් හොඳින්ම දන්නවා. ජීවිතේ මිනිස්සෙක් ප්‍රශ්න ඇති කරනකොට, දේවල් කරනකොට කියනකොට
ඔවුන් ඒ දේවල් ඔවුන්ගේ මනසේ ප්‍රශ්නයක් බවත් එය ඔවුන්ට පාලනය කරන්න බැරි බවත් අන්න ඒ දේවල් ගැන හිතලා අදාළ නැති බවත් හොඳින් තේරුම් අරන් ජීවිතේ ඉක්මනින් ඒ මොහොතවල් සමාව දීම අත්හැරීම පුරුදු කරලා අත්හැරලා දාලා ජීවිතේ ඉස්සරහට යන්න සමත්කම් දක්වනවා. ජීවිතයේ මිනිස්සු Tamanට හොඳ කරනෝ වගේම නරක ඊළඟ මොහොතේ කරන්න පුළුවන් හොඳ බලාපොරොත්තු නොවීම තමයි ජීවිතයේ සීක්‍රට් එක කියන එක තේරුම් අරන් පලිගන්නේ නැතුව ඒ සිදුවීම් මනසින් අත්හැරලා තමන්ගේ ජීවිතයේ නිදහසට සාර්ථකත්වයට ඔවුන් සෑම විටම අවධානය පවත්වාගෙන ඔවුන් ජීවිතේ ඉස්සරහට යනවා. ඉතින් නවවෙනි ලක්ෂණය තමයි හයි ෆ්‍රීකවෙන්සි එක ඉන්න මිනිස්සුන්ට සමාව දෙන්න ඔවුන් ජීවිතෙන් අත්හැර දැමීමේ හැකියාව හොඳටම පවතිනවා. මීළඟට හයි ෆ්‍රීකවෙන්සි එකක් සහිත බලවත් මිනිස්සුන්ගේ මම ඔබට ඉදිරිපත් කරන අවසාන ලක්ෂණය. අන්න එක තමයි ඔවුන්ට සිහින පෙනීමේ අඩු සම්භාවිතාව. තමන්ගේ ජීවිතයේ මනස අසමබර වෙච්ච ප්‍රශ්න වලින් හැඟීම් වලින් කැකෑරිච්ච මිනිස්සුන්ට තමයි වැඩිපුර සිහින පේන්නේ වගේම ඍණාත්මක ভাইබ්‍රේෂන් එකක ලක්ෂණයක් තමයි වැඩිපුර සිහින දැකීම. නමුත් මෙන්න මේ විදිහට හයි ෆ්‍රීකවෙන්සි එකක් තියෙන මිනිස්සු සෑම විටම වර්තමාන මොහොතේ ජීවත් වෙන නිසා ඔවුන්ට වැඩිපුර සිහින පේන්නේ නැහැ වගේම ඒ ලක්ෂණය ඔවුන්ගේ දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කිව්ව පොයින්ට් 10 කාරණා 10 ඔබේ ජීවිතේ ඇතුළෙත් ඔබට තියෙනවා කියලා දැනෙනවා නම් ඔබ වටා ඉන්න කාට හෝ තියෙනවා කියලා දැනෙනවා නම් සුබ පැතුම් අනිවාර්යෙන්ම ඔබ ඉහළ සංඛ්‍යාතයක් සහිත හයි ෆ්‍රීකවෙන්සි සෝල් එකක් ආත්මයක් වෙනවා. ඒ වගේම ඔබට මේ ලක්ෂණ 10 නැතිනම් ඔබට පුළුවන් සෑම විටම වර්තමානයේ ජීවත් වීම, තමන්ගේ මනසේ ඍණාත්මක වැඩසටහන තේරුම් ගැනීම, ඒ වගේම මේ අවට බාහිර ලෝකයක් සමග ධනාත්මක දැක්මකින් කටයුතු කිරීම. මෙන්න මේ වගේ දේවල් හරහා ඔයාගේ ভাইබ්‍රේෂන් එක කම්පන පරාසය සංඛ්‍යාතයේ ඉහළ දමාගෙන සතුටින් සැනසීමෙන් ජීවිතේ ඉස්සරහට යන්න. ඔයාගේ ජීවිතේත් හයි ෆ්‍රීකවෙන්සි එකක් හදාගන්නේ කොහොමද කියන එක දැනගන්න ඕන නම් SL Impact Show අපේ channel එකේ දැනටමත් වීඩියෝස් කීපයක්ම දාලා තියෙනවා. අන්නේ links මන් description එකේ දාන්නම්. අන්නේ දේවල් බලලා ඔයාගේ ජීවිතයට ගලප ගන්න, ඇඩප්ට් කරගන්න දැන්ම පුළුවන්. එහෙනම් ඔබට ජය.